Hello. ඇයි මොකද්ද කේස් එක බං? මට හම්බෙන්න දෙන්න පුළුවන් ඔබ කොහෙද ඉන්නේ? ඊට මම ඔහෙට එන්න. ඕම ඊට. දෙනුකයා අම්මලා සිරි මොකෝ වෙන්නේ ඉතින්? ඉන්නවා ඉතින් සැපේ ඉන්න ගන්නවා දැන් ඔයාලට හරි ගිහිල්ලානේ ඉතින්. ඒක ඔබේ මේ තනියම මොකද? අපි ඉතින් හැමදාම තනියෙන් ඉන්න බෑ ඉතින් මම මේ පොඩ්ඩක් ආවා ඉතින් දන්නේ නැද්ද? ඔව් සියාරුම් යහෝ උඹලා ගිය සතියෙත් හිටියනේ බං හොඳට. ඊ සතියේනේ බං දවසින් දවස ඉතින් වෙනස් වෙනවා. ඒ සිරාන මොකෑ වුන් උනේ? පුතුන් නෑ මම දන්නේ නැද්ද? මේ මොකෑ මේ සිරාන කියහන් මොකෑ උනේ කියලා. පුතුන් නෑ ඉතින්. ෂේප් එකේ ඉන්නවා. මේ දෙයි දාලා කියන කෑල්ල. ඉස්සුද බං? මොකෑ? දාලා මේ උඹට කිව්වා බං අරක හරියන එකක් නෙමෙයි කියලා. අදෝ ඉතින් බලහන් ඉතින් උඹලත් අනේ අපි කියනවා නෑනේ බං. බලහන්. ඕ උඹලට කිව්වා බං උඹලා අහන්නේ නෑනේ සිංහල. ඔව් අපේ ගිනුලේ කට්ටිය නැද්ද? උන් ටිකාවේ නෑ බං මම උන්ට කියන්නත් නැතුව මෙහෙ ආවේ. මේ සිරාට උඹ තනියෙන් ගයි බං ආවේ. අවුල බං අපිටත් උඹ දන්නවනේ. උඹට කිව්වා බං ඒකේ බඩුව කියලා. උඹ ඇහුවේ නෑනේ. මේ එන අපි ඉල්ලෙන්න කෑල්ල පැත්තේ ඉන්න. හරි බං පිළවරි. එන හරිසම කියලා හරි බං. හරි ජය. අඩෝ කොහොමද සීන් එක? සීන් එක බං ටිකක් වරුණේ වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නේ. ඇයි බල වදලා දෙන්නේ? නෑ බං අර දැන් ගොඩක් අයට ප්‍රශ්නනේ දැන් බං ඒ කියන්නේ කලින් නැති ප්‍රශ්න තමයි දැන් ඉන්නේ මිනිස්සුන්ට. උඹට සිංහල වැඩක් නෑනේ. උඹට කියන් මොකද උනේ කියලා. නෑ ඉස්සර කට්ටිය කියනවා ඔයා තමයි ලස්සනම මට වෙන කවුරුවවත් ඔයා විතරයි ඕනේ. මේ අඩෝ කවුරුවවත් මට ඔයා කෑ පුතා බුඩක් කතාද? බූට් කෑවේ නෑ උඹ දන්නවද බූට් කන්නේ නෑ කියලා. මේ ඔය ගෑනු කෙනෙක් අද විශ්වාස කරන්න එපා බං. දැන් කියන්නේ බං මට කියනවා ඔයා කැතයිලු ඔයා මට ගැලපෙන්නේ නෑලු. මේකයි එකම ගෙදරින් කෑවම බල්ලට උනත් බත් එක රහ වෙන්නේ නෑනේ බං. හරිද? ෂුවර් එකටම පිට ගෙදරකින් කන්න දෙන ඇති හොඳට. මම ඔබ දන්නවනේ බං මම ඒකේ ලව් කරේ කොහොමද කියලා. අපේ අම්මා කියන දේවත් මං ඇහුවේ නෑ. මං ඒ තරමට ඒකට ආදරේ කරා. ඒක කියන දේ විතරමයි ඇහුවේ. උඹම ඉතහංකෝ ඉතින් මට දැන් මේ වෙලා තියෙන දේ මම ඔබට දෙයක් කියන්නද? බෝව ගැන හිතලා ඔබ පිස්සෙක් වෙනවා බං. උත්තරේ මං දැන් බලහන් නැද්ද කියලා. ඉතින් උඹම නිකමට හිතහංකෝ බං මම මොකද කර වරද්ද කියලා. මං ඒකට බොරුවක් කරෙත් නෑ. මං ඒක ලව් කරා වගේ ඒ කාණේ දැන් හරියට ලව් කරා. මම මොකක්ද දෙක වැරද්ද? උඹම කියහංකෝ නිකන්. මං ඒකට බොරුවක් කරේ නෑ. අච්චර කෙල්ලෝ ඉන්නවා තව ඕන් තරම් කෙල්ලෝ මේ අහනවා කැමැත්ත. මං ඉතින් උන්ට කැමැත්ත දෙන්න බෑ. ඇයි මං කැමැත්ත දෙන්නේ නැතුව ඒකට ලව් කරේ? එහෙනම් මට තිබ්බන උන්ගේ පස්සෙන් යන්න. සීවා උඹට අනේ වන්දවා. දැන් උඹට මොකද්ද වෙන්න ඕනේ කියහංකෝ මගේ? වෙන්න ඕන දෙයක් නෑ බා. ඉතින් බලෙන් ආදරයක් ගන්න බෑනේ බා. බලෙන් කෙල්ලෙක්ගේ ආදරයක් ගන්න බෑ. ඒ කෙල්ල දැනගන්න ඕනේ බා සිතා කරන්න. මේ ඒකිට මොනවා උඹටත් එපා. සීන් එක ඉතින් හරියට ලව් කරපු එකෙන් නම් එහෙම කරන්න බෑ. මට ඉතින් ඒක මේ ප්‍රශ්නේ නෙමෙයි නේ කියන්නේ වාගේ. හරි ඉතින් මට අවුල්නේ බා. මොකද මම ඒකට ආදරය කරේ මගේ හදවතින්මනේ. ඔබ දන්නවනේ මම ඒකට ලව් කරපු විදිය. බලමු මොකද වෙන්නේ කියලා. මට ඕල්ලක් ගහම වැඩකට ගිහින් දෙන්න ටක් ගන්න. මේ කියන්නේ හැදුවේ අපි මේ ෆෑක නතර කරලා දාමු. අනික වට සල්ලිත් නැහැ මට වියදම් කරන්න. ආ කොහොමද මම බලාගන්නේ? අනික මගේ තත්ත්වයට වෙච්ච ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ නතර කරමු.
ඇත්තටම ආදරය කියන්නේ මොකද්ද? ආදරේ හින්දා මිනිස්සු දුක් විඳින්න ඕනෙමද? ඇයි ආදරේ හින්දා මිනිස්සු හිත රිද්දගන්නේ? මේ ලෝකේ ආදරේ හින්දා හිත කීයක් නම් අසරණ වෙලා ඇද්ද? ආදරය ගැන ඔයාට තියෙන මොන වගේ අදහසක්ද? ඉතින් උත්තරේ වාට බාරයි. අන්තිම වෙච්ච දේ ඔන්න ඔහම තමයි හැම දෙයකම අවසානයේ සිද්ධ වෙන්නේ. හරිද? දැන් මේ අපේ බ්‍රදර් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා. මේකට ගොඩක් කට්ටිය සපෝට් කරා. ඉතින් මේ මම කියන්නේ ඉතින් මේ අර කියන්නේ අයාලේ යන ටීටීක් සිත් හමු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැමදාම. මුට වගේ. ඒ නිසා කියන්න තියෙන ඉතින් මෙච්චරයි. හොඳට හොයලා බලලා සෙට් කරගන්න. මේ මෙයාලාගේ ආතල්ලෙට කරන්න එපා. මිනිස්සු පව් අසරණ වෙනවා. ඊට අමතරව ඔය ගෑල්ලම කියන જાතිය එහෙම බොරු කරන්න එපා. ඔය කොල්ලෝ වගේ නෙමෙයි මම දන්න තරමින් ගෑල්ලම ගොඩක් බොරු කරනවා. මේ ඒ නිසා එහෙම කරන්න එපා. මොකද කොල්ලෝ අසරණ වෙනවා. මොකද කොල්ලෝ ආදරය කරන්නේ සමහරක් ඉන්නවා. සමහරක් ඉන්න ඒ වගේ නැතිව මම කියන්නේ සමහරක් ගැන. මේ අපි එහෙම නෑ. හරිද? ඒ නිසා අර බොක්කෙම ලව් කරන කට්ටියකුත් ඉන්නවා. ඔබත් පොඩ්ඩක් කියහන්කෝ. ඒකෙන්ම ලව් කරලා කෙක්කෙන් පොළු කඩන්නේ උනුත් ඉන්නවා. ඒ නිසා මේ ඒ වගේ අයට ඒ වගේ දේවල් කරන්න එපා. ගෑල්ලම විශේෂයෙන්. එහෙනම් අපි වීඩියෝ එකෙන් සෙට් වෙමු. ආයේ අලුතෙන් වීඩියෝ එකකින් අදට ගිල්ලෙන්න එහෙනම්. ජය වේවා.